අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුදෙව්වන්ගේ විශ්මයජනක බුද්ධිය ගැන. එහෙමත් නැතිනම් යුදෙව් ජාතිකයෝ ලෝකේ බොහෝ නව නිර්මාණ සොයා ගැනීම සඳහා සූක්ෂම ලෙස තමන්ගේ ආධිපත්‍යය පතුරවන අපූරු කතාව ගැන. මේ කතාව ගොඩක් දෙනෙක් විශ්වාස නොකරන නිසාම ඒවට අදාළ ඉතාම ප්‍රබල වෙබ් අඩවිවල සාක්ෂි සහිතව ඔයාලගේ ඇස් හමුවේ ඔප්පු කර පෙන්වන්නයි අද මගේ සූදානම. ඉතින් ඒ ඔක්කොටම කලින් අපි යනවා කවුද මේ යුදෙව්ව? කොහෙද ඒගොල්ලන්ගේ පැතිරීම තියෙන්නේ? මොකද්ද එයාගේ විශේෂත්වය කියලා පොඩ්ඩක් හොයලා බලන්න. දැන් අපි ඉන්නේ ඊශ්‍රායලයේ අගනුවර වෙච්ච ටෙල් අවීව් වල. මේ තමයි ලෝකේ වැඩිම යුදෙව් ජනගහනයක් සිටින රට. යුදෙව්වන්ගේ මේ සම්භවය මීට අවුරුදු 3000කට තරම් ඈතකට දිව යනවා. ඔවුන්ගේ ජනාවාශ ඊශ්‍රායල සහ පලස්තීන ආශ්‍රිතව පැවතෙනවා. ඔවුන් යුදෙව් ආගම අදහන අතර හීබ්‍රු සහ ඊශ්‍රායල ජාතිකයන් ඇසුරෙන් මේ සම්භවය සිද්ධ වෙනවා. ලෝකයේ යුදෙව් ජනගහනය මිලියන 15.2ක් වෙනවා. අර්ධ ලෙස යුදෙව් සම්භවයක් සහිත තවත් මිලියන 5ක ජනතාවක් ලෝකයේ තුල ජීවත් වන නිසා සමස්ත යුදෙව් ජනගහනය මිලියන 20ක් ලෙස සඳහන් වෙනවා. යුදෙව්වන්ගේ පැතිරීම ගත්තොත් ඉන් වැඩිම සංඛ්‍යාව ජීවත් වන්නේ ඊශ්‍රායලය තුල. ඒ ප්‍රමාණය ලක්ෂ 73ක් වෙනවා. ඉන්පසුව වැඩිම යුදෙව් ජනගහනයක් ජීවත් වන්නේ ඇමරිකාව තුල. එම ප්‍රමාණය ලක්ෂ 63ක්. ඉන්පසුව ප්‍රංශයේ ලක්ෂ 4ක්, කැනඩාවේ ලක්ෂ 4ක්, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාවේ ලක්ෂයක් බැගින් ලෝකේ රටවල් 98ක යුදෙව්වන් ජීවත් වෙලා ඉන්නවා. කොහොම නමුත් ලෝකයේ යුදෙව් ජනගහනයෙන් 85ක් තරම් දැවැන්ත ප්‍රතිශතයක් ජීවත් වන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලය ඇතුලේ. ඇත්තටම යුදෙව්වන් බුද්ධිමත්ද? විද්‍යාත්මක සාක්ෂි වලින් ඒ බව හරියටම තහවුරු කරලා නැතත් අපට විශ්වාස කරන්නත් අපහසු ප්‍රබල සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ ලෝකේ පවතිනවා. 1901 ඉඳන් 2023 දක්වා ලෝකේ මේ දක්වා පිරිනමපු නොබෙල් තෑගි සංඛ්‍යාව 965. එම 965න් 216ක් දිනා ගන්න සමත් වෙලා තියෙන්නේ යුදෙව් ජාතිකයන්. ඉතින් ලෝක ජනගහනයෙන් 0.2ක ප්‍රතිශතයක් තරම් පුංචි ප්‍රමාණයක් වන යුදෙව් ජාතිකයෝ ලෝකේ බලගතුම නොබෙල් ත්‍යාග වලින් 22ක දැවැන්ත ප්‍රතිශතයක් දිනා ගැනීම ටිකක් වෙනස් විදිහට සිටිය යුතු විශේෂ කතාවක් නේද? අංශ 6ක් යටතේ පිරිනමන නොබෙල් තෑගි වලින් යුදෙව්වන් ලබා ඇති නොබෙල් සම්මානවල විශ්මිත ලැයිස්තුව දිහාට දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු. ඒ අනුව රසායන විද්‍යාවට පිරිනමපු නොබෙල් තෑගි 197න් 37ක්ම දිනාගත්තේ යුදෙව් ජාතිකයෝ. ඒක ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 19ක්. වෛද්‍ය විද්‍යාව සඳහා මේ දක්වා පිරිනමා ඇති නොබෙල් සම්මාන 229න් 60ක්ම දිනා ගන්න යුදෙව්ව සමත් වෙලා තියෙනවා. ඒක ප්‍රතිශතයක් විදිහට 25ක් තරම් ඉතා ඉහළ අගයක්. ඒ වගේම භෞතික විද්‍යාව සඳහා මේ දක්වා පිරිනමා ඇති නොබෙල් සම්මාන 226න් 56ක්ම දිනා ගන්න යුදෙව් ජාතිකයෝ සමත් වෙලා තිබෙනවා. ඒකත් ප්‍රතිශතයක් විදිහට 125ක්. මේ විදිහටම ආර්ථික විද්‍යාව, සාහිත්‍ය සහ සාමය යන අංශ 3 සඳහා පිරිනමපු නොබෙල් තෑගිවලුත් යුදෙව් ජාතිකයන්ගේ ජයග්‍රහණ ප්‍රතිශතය ඊටම විස්මයජනක එකක් වෙනවා. සම්මාන ලැබපු මේ යුදෙව් විද්‍යාඥ ලැයිස්තුව අතරේ අප ගොඩාක් දෙනෙක් හොඳින් දන්න සුප්‍රකට විද්‍යාඥයෝ රැසක්ම ඉන්නවා. ඒ අතරේ ඇල්බර්ට් අයින්ස්ටයින්, නීල් බෝ, ගුස්ටාව් හර්ට්ස්, රිචඩ් ෆෙයින්මාන්, ජූලියා ෂුවිංගර් ආදී ප්‍රකට භෞතික විද්‍යාඥයෝ රැසක් ඉන්නවා. 2025 සුප්‍රකට ෆෝබ්ස් සංග්‍රහයේ වාර්තාවට අනුව ලෝකයේ මුල් පෙළේ බිලියනපතියන් අතර සැලකිය යුතු ප්‍රමාණයක් යුදෙව්වන් සිටිනවා. ඒ අතරට ලෝකයේ 3 වන බලවත් සමාගම වූ ඔරකල් සමාගමේ ලැරි එලිසන්, ලෝකයේ 4 වන ස්ථානයේ දිනු බලවත් සමාගම වන මෙටා ප්ලැට්ෆෝමේ මාර්ක් සකර්බර්ග්, Google සමාගම නිර්මාණය කර ලැරි පේජ්, Microsoft සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ස්ටීව් බෝල්මර් වැනි ලෝකයේ මුල් පෙළේ දැවැන්ත සමාගම් 276ක හිමිකරුවන්, ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු ඉහළම මට්ටමේ ව්‍යවසායකයෝ රැසක් ඉන්නවා. ඒ වගේම ලෝක දේශපාලනයේ දිහාට අපි අවධානය යොමු කළොත් යුදෙව් සම්භවය සහිත ජනපතිවරුන් ඇතුළු ලෝක නායකයන් 70කට ආසන්න ප්‍රමාණයක් මේ දක්වා වාර්තා වී තිබෙනවා. ඒ අතරට ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, සිංගප්පූරුව, රුසියාව, බෙල්ජියම, යුක්‍රේනය, නවසීලන්තය, හංගේරියාව ආදී ප්‍රබල රටවල් රැසක නායකයන් අයත් වෙනවා. ඉතින් යුදෙව්වෝ ගැන පුංචි කුතුහලයක් සහ අවබෝධයක් මේ වීඩියෝ එක තුලින් ඔයාලා ලබන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.